කටේකට ආව කියලා හිතුවද? කතා කරපස් හැරෙන් පොඩ්ඩක්. ගෙදර මිනිහා. ගෙදර මිනිහා. ගෙදර මිනිහා. නේ වගේ. අනේ මයන්නේ. ඊනා කෝජෝගෙන නිකන් ගෙදරෙක් වගේ එන්නේ ඉන්නේ දුව. මේ එන්නේ දෙනවා. අපි මේ වැඩ දිනනවා මේ තම. එළම. මේ ඩෙන්ගු හැම ඉන්නවද? ඔන්න ඔය නානවද කොහෙද මහත්තයෝ? නානවා? අපි හරිම තැනට ඇවිල්ලා තියෙනවා. කොතනද කියන්නේ? පෙන්නනවා. ඩෙන්ගු ඉන්නේ නැද පෙන්නනවා. ඕන් ඔතනින් කෙලින්ම ගිහිල්ලා වමට හැරෙන්නකො මහත්තයෝ. ඈ? පාක්කරලා අත ගොඩ. ඩෙන්ගු නානවා. දඩයක්. දෙකක් තියෙනවා දෙකක්. ඩෙන්ගු ඉන්නවා. මෙතන පහක් ඉන්නවා ඩෙන්ගු හොඳට. අනිවාර්යෙන් නානවා කියන්නේ මොනවා පොත. කරාද කොයිද? නාන්නත් දාලා ඉන්න. ඩෙන්ගු කිව්වද මේ ගෑණි ඉන්නේ? යම සාරා. තියන්නම හාන නෙමෙයි. මේ මේව බන්නේ නෙමෙයි අපි ආවේ. ඒත් කියලා ඉමු. මේ ඩෙන්ගු ඥාන කොට මේ ඩෙන්ගු එන්නේ ගෑණි ඉන්නේ ඥාන. ඒකද. යමන් කරු අල්ල ගන්න උගේ අංගු. යස්සෙන් අංගු පටන්නේ. මට යන්න කිව්වා. මේ ආපු මහතුරු තාම නේ. ඩෙන්ගුත් එක්ක මොනවා කරනවද දන්නේ. එපා. බද්දකෝ ඒ කරේ? ඈ? මනුෂ්‍ය. අනේ මේ ගෑණි ඥාන දැනගෙන මේ අපි දෙන්නේ කියවන්නේ පිටිමි දෙන්නේ. අමුතුනේ මොනේ නැද්දෝ? ඒකනේ මේ දැන් කෝ ඩෙන්ගු. ඩෙන්ගු නානවා මහත්තයෝ. ඩෙන්ගු නේද? ආවුන් නෑ මහත්තයෝ. එහෙනම් දැන් කිව්වේ නානවා කියලා? ඩෙන්ගු ඥානෝගේ ඩෙන්ගු. ඩෙන්ගු නානවා මහත්තයෝ. මේ ඔබ කියන්නේ නම මොකද්ද? ඩෙන්ගු. නේ? මේක නෑ මේ මොංගලෙන්ට නඩු දාන්න නෑ මේක. මේ හනේ අපි මේ ආවේ ඩෙන්ගු මජුනුව. නෑ විදින්නේ එන්නේ උන් හොයාගෙන. කවුන්සේකේ වත්තේ ඩෙන්ගු මජුනුව આવුවොත් එහෙම අපිට ඔය කරි පොඩි වෙද්දත් එක්ක නඩු නඩු. දාඩේ උග ගන්න. ඔබ සෙට් කරපන්. සෙට් කරේ මම සෙට් කරේ. පොල් කොම්බ කිප්පා. ඕ වතුර ටික හැලේ. ගද්දේන. මේ කේචු ඉන්නද උඩෝනේ? ඊට විතරක් නෙවෙයි. බිත්තරක් දාලා තියෙන. මජුජුව. මෙහෙම මජුජුව ඉන්නෝ. බලපන් අයියේ මජුජුව. බලන්න මේක ඇහැතිලා බලපන්. ඔත් ඇහැතියන්දෝ වීඩියෝ ඇහැද? මොකද සීනේ? මේක අල්ලගන්න තොට නඩු දාන්න. මේ නඩු දාමුනේ. ඕකට ගහපිය 15000ක දඩ. නෑ 15000 නෙමෙයි මහත්තයා මේක තියෙන්නේ. පොල් කොම්බයක් අනවශ්‍යයෙන් තබා ගැනීම රුපියල් 7500යි. අපි දෙන රවට්ටපේ. අයවත් ඔබේ 2000 ගානක් ඈ. මොකද බාව බෝනස් එකක් දුන්න අඩු කරලා. ආදී ඒක දම්. පැහැදිලිද? පැහැදිලි නැද්ද? නෝනා. කො? බෑන පස්සෙම මේ අප පොල් කොම්බෙත් අරගෙන යමන් උසාවි. අනේ පොල් ඔයක පොල් කොම්බේ? මොන පොල් කොම්බේද මහත්තයා? ඒකෝගේ අතට දුන්න පොල් කොම්බේ කොයි? පොල් කොම්බේ. නෑ දැන් තමුසේ මාකට නේද? පොල් කොම්බේ නැතුව කොහොමද බං උසාවි දාන්නේ? අපිට මොකද හැමදේ? නිර්රම කන්වන්න මනට රෝ මහත්තයෝ. ජපකෙන් වන්නේම? මේ කොම්බේ කො? මේ නෑ කොම්බේ කෝ. කෑවා. මොකද කෑවේ? අන්න මොකෙද්ද බං? මට සීනි. ඈ සීනි? අයියෝ. කොම්බේ මේක මේ කොම්බි කෝ සාද මැදුයි ගහන්නේ නේද? ආදේ වල ඔකට ඩෙන්ගු වෙදිනවා අනිවාර්යෙන් ඇටේ කන්නේ දෙන්නේ ඩෙන්ගු. මේ ඔය කොම්බෙත් ගනින්කෝ අරගෙන මෙයම. කොහේ යන්නේද? ඩෙන්ගු නෙවෙයි ඩෙන්ගු ඉන්නවාද? ඥානවා.